සුබ දවසක් යාළුවනේ කොහොමද ගොඩ දවසකින් අදත් වීඩියෝ කරන් ආවා මේක පොඩි දෙයක් කියන්න ඔයගොල්ලන්ට ඇත්තම ඔයගොල්ලන්ට වැදගත් වේවි මේන් පාර්ට් එක තමයි CDI යුනිට් එක බයික් එක අනිවාර්යෙන් ස්ටාර්ට් කරන්න CDI යුනිට් එක අවශ්‍ය වෙනවා මොකද ඔයාගේ ඉග්නිෂන් කොයිල් එකට කරන්ට් එක යන්නේ CDI through CDI තියෙනවා වර්ග දෙකක් AC DC CDI ඒ කියන්නේ AC CDI එක ඔයාට බැටරිය අවශ්‍ය වෙන්නේ ස්ටාර්ට් කරගන්න පුළුවන් DC CDI එක අනිවාර්යෙන්ම ඔයාට බැටරි එක අවශ්‍ය වෙනවා CDI එක ඔන් වෙන්න ඉග්නිෂන් එක කරන්ට් එක ගන්න අනිවාර්යෙන් DC වෝල්ටේජ් එක අවශ්‍යයි තව බැටරිය අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා මේ හංක එකට සාමාන්‍යයෙන් බැටරි නැතුව ස්ටාර්ට් කරගන්න පුළුවන්කමක් තියෙනවා මොකද CDI එක ඔන් කරගන්න පුළුවන් අපිට බැටරි එක නැතුව බැටරි කරන්ට් එකකුත් යනවා නමුත් බැටරි නැතත් අපිට CDI එක ඔන් වෙනවා මේ කරන්ට් එක ඉෂුව වෙනවා ඉග්නිෂන් කොයිල් එක through ප්ලග් එක ස්පාර්ක් වෙනවා ඉතින් අපිට ස්ටාර්ට් කරගන්න හැකියාවක් තියෙනවා මම අද කියන්න ආවේ සාමාන්‍යයෙන් අපි බැටරිය බැස්සන් පස්සේ බැටරි මාරු කරන්නේ ටික කාලයක් දුවනවා ඉතින් එමෙ ඉෂුව එකක් නැහැ ඉතින් පුළුවන් තරම් ඉක්මනට බැටරි එක දාගන්න තමයි මම කියන්න හදන්නේ මොකද හේතුව CDI යුනිට්ස් සවුත් වෙනවා ඔය බැටරි නැතුව කාලයක් ගියාම බැටරි නැතුව දුවන්න CDI එක හුරු වෙනවා ඊට පස්සේ ඔය අලුතෙන් බැටරියක් දැම්මොත් සමහර වෙලාවකට ඒක ඉතින් හරියටම ඒකයි කියලා කියන්න විදියක් නැහැ සමහර වෙලාවට ගොඩක් දුරට CDI යුනිට් පිච්චෙන්න බලනවා මොකද ඒකක තියෙන පොඩි කැපැසිටර්ස් වලට කරන්ට් එක බැටරිය through ගියාම වෝල්ටේජ් එක වැඩි වෙනවා කලින් බැටරි through ගියාට ඉෂුව එකක් නැහැ කාලයක් ඔයා දුවනවා නම් බැටරි එක නැතුව ඉතින් ඔයගේ CDI එක එතකොට හුරු වෙනවා අර කරන්ට් එකට ඊට පස්සේ බැටරිය දැම්මම වෝල්ටේජ් එක පොඩි ප්‍රමාණයක් වැඩි වුණාන් පස්සේ ඒක කැපැසිටර්ස් තව charge වෙනවා එතකොට සමහර කැපැසිටර්ස් සවුත් වෙන්න පුළුවන් ඒ නිසා CDI එක සර්කිට් එකක් තියෙන්නේ ඉතින් ඒක සවුත් වෙන්න පුළුවන් එතකොට ඔයාලට බයික් එක ස්ටාර්ට් කරන්න හැකියාවක් වෙන්නේ නැහැ කරන්ට් එක එන්නේ නැහැ ඉතින් අපි මේ හංක එකේ බලමු CDI යුනිට් එක කොතනද තියෙන්නේ කියලා මේ ටැංකිය එක තියෙන්නේ ටැංකිය යට තියෙන්නේ ටැංකිය වලට කවලින් එක ගැලවුවාන් පස්සේ ඉතින් CDI යුනිට් එක වලට බලා ගන්න පුළුවන් දැන් මේකට CDI යුනිට් එක කළු පාට පිටියක් තියෙන්නේ ඒක තමයි CDI යුනිට් එක ඉතින් ඒකෙන් තමයි ඉග්නිෂන් කොයිල් එකට කරන්ට් එක ඉෂුව කරන්නේ මේ හංක එකේ බැටරි නැතුවත් ඔයාලට ස්ටාර්ට් කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් බැටරි නැතුව ලොකු කාලයක් දුවන්න එපා. බැටරිය සවුත් වුණා ඉක්මනට දාගන්න. සමහර වෙලාවට මිස් කරන අවස්ථා එනවා. CD එක බැටරි වැස්සාම ඇම්පියර් ගන්න මත වුණාම මිස් කරන අවස්ථා එනවා. නමුත් කාලයක් එහෙම දිව්වහම පස්සේ ඒකට හුරු වෙනවා. ඒට ඉෂුව එකක් වෙන්නේ නැහැ. ඊට පස්සේ නමුත් ඔයා ආපහු බැටරි චේන්ජ් කරාම CDI පිච්චෙන්න බලනවා. ඉෂුව එක තමයි මම අද කියන්න CDI පිච්චෙන්න ඔයාගේ මේ කොයිල් පැක් එකේ කරන්ට් එක ඉෂුව එකක් තිබ්බොත් අනිවාර්යෙන් CDI පිච්චෙන්න පුළුවන්. එතකොට ඔයාගේ වයර් වල ෂෝට්ස් තිබිලා ඉග්නිෂන් එකට යන වයර් වල ෂෝට්ස් තිබ්බොත් CDI එක පිච්චෙන්න පුළුවන්. තව ඉතින් කාලයත් සමග CDI පිච්චෙනවා. ඉතින් ඒක ආයු කාලයක් තියෙනවා. හැමදාම තියෙන්නේ නැහැ. ඉතින් ඒවත් පිච්චෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ කරුණු ඔයා ඔලුවට දාගන්න බයික් පදින කෙනෙක් නම් ඉතින් බැටරිය බැස්සොත් කාලයක් පදින්න එපා. බැටරි නැතුව පුළුවන් ඉක්මනට බැටරි චේන්ජ් කරගන්න තමයි මම කියන්නේ. ඉතින් තව වීඩියෝ එකකින් ඉස්සරහට හමු වෙන්න. සුබ දවසක් සියලු දෙනාට. කියන්න. කරද්දී අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැති කවුරු ඉන්නවා සබ්ස්ක්‍රයිබ් කරන්න. මගේ වීඩියෝස් ඇති තව බලන්න. ඉතින් ඕගොල්ලන් බයික් පදින අයට ගොඩක් දේවල් දැනගන්න පුළුවන් විදිහට ගෙදරදී ඕගොල්ලන්ට කරගන්න පුළුවන් දේවල් මම දාලා තියෙනවා වීඩියෝස්. ඉතින් channel එක හොඳට සබ්ස්ක්‍රයිබ් කරන්න. ගිහින් ඉන්න සුබ දවසක් සියලු දෙනාට.